හිරු කුමරු ආදරේ ගෙනල්ලා කතාවට ආදරය කරන ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා වෙනද වගේම අදත් මගේ channel එකට. ඉතින් අදත් මගේ වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතනවා නම් මගේ channel එකට like කරන්න, comment කරන්න, share කරන්න, ඒ වගේම subscribe කරන්නත් අමතක කරන්න එපා කියලා ගොඩක් ආදරයෙන් ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. මම අද වීඩියෝ එකෙන් ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ මේකලා කරන දෙයක් ගැන කියන්න. ඉතින් මේ වෙනකොට මේකලා හොඳ කෙනෙක් වෙලා කියලා හිතුවත්, ඒ කියන්නේ හැමදේම තේරුම් අරගෙන ජීවත් වෙලා ඉන්නවා කියලා කිව්වත් එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. මොකද ඒක අපිට කියන්න පුළුවන්කම තියෙන්නේ ඉඳුහාරට අර යතුරු ලැබිච්ච වෙලාවේදී ඉඳුහාර මේකලාට කියනවා මේ අපි හැම දෙයක්ම අම්මට කියමු කියලා. ඒක දැනගත්තු ගමන් මේකලා ඉක්මනින්ම ඉඳුහාර හොයාගෙන එන්නේ මේ හැම දෙයක්ම අම්මට කිව්වොතින් එහෙම මෙච්චර කල් කරපු මේ හැම දෙයක්ම වතුර යනවා කියලා හිතාගෙන. කොහොම වුණත් මේකලා හිතන්නේ කීයටවත් දිනෙත් මින්ගේ මේ විනාශය වළක්වන්න කාටවත් ඉඩ තියන්නේ නැහැ කියලා තමයි මේකලා මේ වෙලාවෙදිත් හිතන්නේ. ඒක නිසාම තමයි ඉක්මනින්ම ගිහිල්ලා ඉඳුහාරගේ හිත වෙනස් කරලා මේව කියන එක නවත්තන්න උත්සාහ ගන්නෙ. හැබැයි ඉතින් මේ වෙනකොට ඉඳුහාරයාගේ පුංචි අම්මට ටිකක් විතර කියලා ඉවරයි. ඒක නිසා දිනෙත් ගැන මීට වඩා අවධානයක් යොමු කරන්න ඕන කියලා දිනෙත්ගේ පුංචි අම්මා තීරණය කරනවා. ඒ වගේම මේකලා මොකක් හරි අනතුරක් දිනෙත් මින්ට කරන්න යනවා කියන එකත් දැනගන්නවා. ඉතින් කොහොම වුණත් මේ වෙලාවේදී මේකලා ඇවිල්ලා ඉඳුහාරගේ හිත වෙනස් කරන්නේ තමන් මේ ගැන මොකක් හරි කරන්නම් කියලා හිතාගෙන. කියලා තමයි මේ ඉඳුහාරගේ හිත වෙනස් කරන්නේ. මොකද ඉඳුහාර මේකලා ගැන විශ්වාසයක් තියාගන්නවා. මේකට මොකක් හරි දෙයක් විසඳුමක් මේකලා ගනීවි කියලා. නමුත් ඉතින් මේකලා මේකට විසඳුමක් ගන්නෙ නැති තැන ඉඳුහාර නැවතත් මේ ගැන හොයනවා. මොකද තමන්ගේ මල්ලිට මොනවා හරි වෙනවට කීයටවත් ඉඳුහාර කැමති නැහැ. ඒක නිසා තමයි නැවතත් ඉඳුහාර කියන්නේ අපි මේ හැම දෙයක්ම අම්මට කියමු කියලා. ඉතින් මේ වෙලාවේදී මේකලාට කරන්න කිසිම දෙයක් නැති වෙන තැන මේකලා කරන්නේ එයාට බොරු අසනීපයක් ගන්න එක. මොකද මේ වෙලාවේදී ඉඳුහාර කීයටවත් කැමති නැහැ මේකලා අසනීප වෙනවට. මොකද එයා ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නම මේකලා ගැන එයා අම්මා කෙනෙක් වේවි කියලා. ඉතින් අන්න ඒ ආදරයත් එක්ක එයාගෙන තියෙන බලාපොරොත්තුවත් එක්ක ඉඳුහාර පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ මේකලා අසනීප වෙනවට. එයා ගැන බය වෙනවා. ඉතින් ඒ බව දන්න මේකලා මේ වෙලාවේදී බොරු රඟමක් කරන්න තමයි හදන්නේ. Tamanට ලොකු අසනීපයක් ඇඟට පණ නැහැ කියලා මොකක් හරි බොරු චෝදනා කරලා තමන්ගේ අසනීප තත්ත්වයක් ගැන කියන්න තමයි හදන්නේ. ඉතින් කොහොම වුණත් මේකලාගේ බොරුව අනිවාර්යයෙන්ම එළි වෙනවා. එතෙන්දී මේකලා කරන බොරුව ගැන එළි වුණාට පස්සේ ඉඳුහාර මොන වගේ තීරණයක් ගනීවිද ඒ ගැන දැනගන්න තවදුරටත් රැඳිලා ඉන්න මගේ channel එකත් එක්ක කියලා ගොඩක් ආදරයෙන් ඉල්ලනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.